ආයුබෝවන් ඔයාලා සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ බේකරියේ හදන මාළු පාන් රසට ගෙදරදී පහසුවෙන් හදාගන්නේ කොහොමද කියලා. අපි බලමු ඒ සඳහා අවශ්‍ය දේවල් මොනවද කියලා. පාන් පිටි 250යි, ඊස්ට් තේ හැඳි 1/2යි, සීනි ග්‍රෑම් 25යි, ලුණු කුඩු තේ හැඳි භාගයයි, වතුර මිලිලීටර් 50යි, බිත්තර 1යි, මාගරින් මිලිලීටර් 25යි, කිරි පිටි මිලිලීටර් 60යි. ෆිලින් එක සඳහා තම්බාගත් අල, කපාගත් ලීක්ස්, චූටියට කපාගත් ලොකු ලූණු, සුදු ලූණු, අවු මිරිස්, සැමන්, ගම්මිරිස් කුඩු, කහ කුඩු, කෑලි මිරිස් කුඩු, පොල් තෙල්. මුලින්ම මම පාන් පිටි ටික අරගෙන ඊස්ට්, සීනි, ලුණු කුඩු, බිත්තර, කිරි පිටි, මාගරින්, වතුර එකතු කරලා මේ විදියට හැන්ද පාවිච්චි කරලා පොඩ්ඩක් කවලම් කරගන්නවා. මම මේ මාළු පාන් එක හදන්නේ බීටර් එක පාවිච්චි නොකර. මේ විදියට හොඳින් පිටි මිශ්‍රණය අතින් කවලම් කරන්න ඕන. මේ පිටි මිශ්‍රණය මුලින් අනාගනින්දී අතේ ඇලෙන ප්‍රමාණය වැඩි. ඒත් ටික වෙලාවක් යනකොට ඒ විදිය නැති වෙලා අතේ නොයලෙන පදමට පිටි මිශ්‍රණය අපිට හදාගන්න පුළුවන්. මේ විනාඩි 10කට පස්සේ මගේ ඩෝ එක මම මේ වෙලාවේදී පොල් තෙල් තේ හැන්දක් එකතු කරලා නැවතත් ඩෝ එක හොඳින් මිශ්‍ර කරගන්නවා. මේ ඩෝ එක ටිකක් ඇදෙන සුළු ගතියට තමයි තියෙන්නේ. මේ විදියට ඩෝ එක හදාගත්තම තමයි මාළු පාන් එකේ හොඳ සොෆ්ට් ගතියක් එන්නේ. මේ විනාඩි 15කට පස්සේ මගේ ඩෝ එක මේ විදියට අතට අරගෙන හොඳින් එක ගුලියක් ආකාරයට හදාගෙන මම ඩෝ එක පිපෙන්න තියාගන්න භාජනයට තෙල් ටිකක් ගාලා මේ විදියට ඩෝ එක දාලා හොඳින් කවර් කරලා විනාඩි 30ක් පමණ හොඳින් පිපෙන්න තියාගන්නවා. ඒ අතරතුරදී මම මාළු පාන් එකේ ෆිලින් එක හදාගන්න යන්නේ. දැන් භාජනයක් ලිපේ තියලා තෙල් මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ චූටියට කපාගත් ලොකු ලූණු ටික එකතු කරලා කවලම් කරගෙන සුදු ලූණු ටිකත් එකතු කරගන්නවා. විනාඩියකට පස්සේ මම කපාගත් අවු මිරිස් ටික එකතු කරලා කවලම් කරගෙන කපාගත් ලීක්ස් ටිකත් එකතු කරගන්නවා. මේ වෙලාවේදී මම කහ කුඩු තේ හැඳි කාලක් එකතු කරලා කෑලි මිරිස් තේ හැඳි 1/2ක්, ගම්මිරිස් කුඩු තේ හැන්දක්, ලුණු කුඩු තේ හැඳි භාගයක් දාලා හොඳින් මිශ්‍ර කරගන්නවා. මේ හරියටම විනාඩියකට පස්සේ තම්බල පොඩි කරගත් අල ටික, ඒ වගේම පොඩි කරගත් සැමන් ටිකත් එකතු කරලා සාමාන්‍ය ගින්දරේ මේ ටික හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ ලිප ඕෆ් කරලා මිශ්‍රණය නිවෙන්නට තියාගන්නවා. මේ තියෙන්නේ ඒ විදියට හදාගත්ත මගේ ෆිලින් එක. මේ බලන්න අපි හදාගත්ත ඩෝ එක කලින් තිබ්බ ප්‍රමාණයට වඩා දෙගුණයක් බවට පත් වෙලා තියෙන හැටි. දැන් මම මේ විදියට අත තියලා ඩෝ එකේ තියෙන වාතය හොඳින් ඉවත් කරගන්නවා. දැන් මේ විදියට ඩෝ එක එළියට අරගෙන මම සමානව කෑලි 6කට වෙන් කරගන්නවා. දැන් මම පිටි බෝල ටික හදාගන්නයි යන්නේ.
ඔයාලත් පිටි බෝල හදලා තියාගන්න භාජනයට තෙල් ටිකක් ගාලා තියාගන්න. ඒ විදියට පිටි බෝල ටික හදාගත්තට පස්සේ නැවතත් විනාඩි 10ක් පමණ කවර් කරලා පැත්තකින් තියාගන්න ඕන. දැන් මම මාළු පාන් එක හදාගන්නයි යන්නේ. මේ විදියට තුනී කරගන්න පිඟානට තෙල් ටිකක් ගාලා පිටි ගුලියක් අරගෙන උඩ පැත්ත යටට හිටින්න තියලා මේ විදියට තුනී කරගන්න ඕන. දැන් මම හදාගත්ත ෆිලින් එකෙන් ටිකක් අරගෙන මේ විදියට රොටිය මැද්දෙන් තියලා මේ පෙන්වන ආකාරයට තුන් පැත්තම හොඳින් කවර් කරන ආකාරයට නවා ගන්නවා. ඔයාලා මේ මාළු පාන් එකේ නැම්ම අහුවෙන ටික මේ විදියට හොඳින් සීල් කරගන්න. ඒ විදියට මම ඔක්කොම මාළු පාන් ටික හදා ගන්නවා. නැවතත් ඒ විදියට හදාගත්ත මාළු පාන් ටික මේ විදියට වහලා විනාඩි 15ක් පමණ නැවතත් පිපෙන්න තියාගන්නවා. මේ විනාඩි 15කට පස්සේ මගේ මාළු පාන් ටික දැන් බිත්තරයක් වෙනත් භාජනයකට කඩලා දාලා හොඳින් මිශ්‍ර කරලා මාළු පාන් ටිකේ උඩ පැත්තේ හොඳින් ගා ගන්න ඕන. මේ විදියට කරාම තමයි මාළු පාන් එකට ලස්සන පාටක් එන්නේ. දැන් මම සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රී හීට් වෙන්න තියපු oven එකට මාළු පාන් ටික දාලා විනාඩි 30ක් පමණ හොඳින් බේක් කරගන්නවා. මේ තියෙන්නේ ඒ විදියට ගෙදරදි හදපු මගේ රසම රස මාළු පාන් ටික. අපි බලමු මාළු පාන් ගෙඩියක් කඩලා ඇතුළ කොහොමද කියලා. මේ බලන්න කඩේ ඒවා වගේමයි. එයාලත් මේ විදියට හදලා රස කොහොමද කියලා කියන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. මගේ වීඩියෝ එක නැරඹුවාට ගොඩක් ස්තුතියි.